හයි ඔන්න ඉතින් කාලෙකින් ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙන්නේ යමුද මාත් එක්ක මෙට්‍රෝ බස් එකේ ගමනක්. ඉතින් මේ මෙට්‍රෝ බස් එක යන ගමන මගේ පටන් ගත්තේ මරදානේ ඉඳන් මාකුපුරට. හරිම ලස්සනයි මේ බස් එක ඇතුළ. ඉතින් ගොඩක් කට්ටිය මේ විදිහේ මෙට්‍රෝ බස් එක යූස් කරනවා. මේ මගේ ෆස්ට්ලි මම මෙට්‍රෝ බස් එක යූස් කරපු දවසේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම මරදානෙන් බස් එකට නගිද්දී ඒ වෙද්දි සීට්ස් මං හිතන්නේ 4ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ මෙට්‍රෝ බස් එක මුල්ම කාලේ ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න කාලේ ප්‍රයිස් එක තමයි මරදානේ ඉඳන් මාකුඹුරට. සමහර විට මේ වෙද්දි ප්‍රයිස් එක වෙනස් වෙලා තියෙන පුළුවන් ටිකට් එකේ. ඉතින් ටිකක් දුර ගියාට පස්සේ බස් එක ෆුල්ලි පැක් වුණා. මෙට්‍රෝ බස් එකට දැන් ලොකු ඉල්ලීමක් තියෙනවා. කොටුව බස් ස්ටෑන්ඩ් එකකින් පිටත් වුණාට පස්සේ මේ බස් එක යන රූට් එකේ දැන් ස්ටොප්ස් කීපයක්ම අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ බස් එක යන්නේ කොටුවේ ඉඳන් මාකුඹුර වෙනකන්. ඉතින් මාකුඹුරට යද්දී ටවුන් හෝල් එක, මරදාන, එතකොට සිඟාමෙගා එක, කොළඹ 8 වල, එතකොට කාසල් හොස්පිටල් එක ගාව, රාජගිරිය, ඊට අමතරව සෙත්සිරිපාය, ඉසුරුපාය, තලවතුගොඩ, පන්නිපිටිය මේ හරහා කොට්ටාවට ගිහින් තමයි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට යන්නේ. ඉතින් ඇත්තටම මේක අර එක්ස්පීරියන්ස් කරන්න ගිහපු ගමනක් හින්දා මට මාකුඹුරට ගියාට පස්සේ එතනින් ගම්පහට යන තව බස් එකක් අරන් යන්න වුණා. හැබැයි මේ බස් එකේ ජර්නි එක හරිම කම්ෆර්ටබල්. අපිට පුළුවන් LNT Go app එක යූස් කරලා මේ බස් එක තියෙන්නේ කොහෙද කියලා ට්‍රැක් කරගන්න, ඒ වගේම පේමන්ට්ස් කරන්න, මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙලෙදි දන්නවා කොහොමද මේ app එක යූස් කරන්න කියලා. ඊට පස්සේ දවසකත් මම ආපහු කොටුවේ ඉඳන් මරදානට ගියා. හැබැයි මේ ටිකට් ප්‍රයිස් එක දැන් වෙනස් වෙලා තියෙනවා. රුපියල් 70ක් වෙනවා කොටුවේ ඉඳන් මරදානට දැන් ප්‍රයිස් එක. ඉතින් හරිම අර උදේ රෂ් එක තියෙන වෙලාවක ඔෆිස් එකට යන්න ඇත්තටම වටින බස් එකක් තමයි මෙට්‍රෝ බස් එක කියන්නේ. ඉතින් අර මං කිව්වා වගේ LNT Go app එක යූස් කරලා ඔයගොල්ලන්ට ලයිව් ට්‍රැකින් කරන්න පුළුවන්. ඒත් app එකේ සමහර ෆීචර්ස් සමහර වෙලාවට වැඩ කරන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් තාම ඩිවෙලොප් වෙන ගමන් සහ අපි අලුත් කන්සෙප්ට් එකට, අලුත් සිස්ටම් එකට හුරු වෙන ගමන් තියෙන්නේ. එතකොට පොඩි චේන්ජස් තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ බස් එක මරදානේදී නවත්තන්නේ. කලින් නැවැත්තුවේ මරදාන පොලිසිය ගාව. හැබැයි දැන් නවත්තන්නේ මරදාන ස්ටේෂන් එක ගාව. අනිත් පැත්තේ තමයි නවත්තන්නේ මේ බස් එක. ඊට අමතරව අපිට LMT Go app එක යූස් කරද්දී පුළුවන් බස් එකට නගිද්දි තමයි ස්කෑන් කරන්න ඕනේ. ඒ වගේම අපි බස් එකෙන් බහින තැනදීත් ඒක ස්කෑන් කරන්න ඕනේ. එතකොට තමයි පේමන්ට් එක ඩිඩක්ට් වෙන්නේ. ඉතින් කාඩ් පේමන්ට්ස්, කෑෂ් පේමන්ට්, ඒ වගේම app එක through payments කරන්න පුළුවන්. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙමු. බයි බයි.